අපි දැන් බලමු අපේ මේ කෝස් එකට කොහොමද ජොයින් වෙන්න කියලා. මුලින්ම ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එක කරා තමයි මම දාන වීඩියෝස් ඊට පස්සේ PDF ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන get started කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා ඔයගොල්ලෝ student login page එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන Google sign in with Google කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ use කරන Google account එක ක්ලික් කරගන්න. ඒතර මම මේකට use කරලා තින්නේ Google Load කියන සිස්ටම් එක තමයි use කරලා තියෙන්නේ. මම පස්සේ කියන්නම් ඇයි මේ සිස්ටම් එක use කරලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන continue බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක ඔටෝමැටිකලිම රීඩිරෙක්ට් වෙනවා ඔයගොල්ලෝ ස්ටුඩන්ට් පෝර්ටල් එකට. ඒතර ස්ටුඩන්ට් පෝර්ටල් එකේ තියෙනවා ඔයගොල්ලෝ එන්රෝල් වෙච්ච කෝස් ගාන, ඊට පස්සේ ඔයගොල්ලෝ කම්ප්ලීට් කරපු කෝසස්, ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ ටෝටල් කොස්ට් එක කොච්චරද, ඊට පස්සේ ටෝටල් හවර්ස් ගාන කියන ඔයගොල්ලෝ ජොයින් වෙච්ච කෝසස් හවර්ස් ගාන, ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඔයා ජොයින් වෙලා තියෙන කෝසස් මොනවාද, ඊට පස්සේ ඒවට ලොග් වෙලා වීඩියෝස් බලන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඕන කරන් තියෙන්නේ මෙන්න මෙතන browsers course කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන දැන් මම දාලා තියෙන Arduino basic courses මේ course එක විතරයි මම දැනට දාලා තියෙන්නේ. තව ඉස්සරහට යද්දී Arduino වල advanced course එක ඒ වගේ දේවල් තව මම පටන් ගන්න හිතාගෙන ඉන්නවා. අපි දැන් බලමු කොහොමද මේ Arduino basic course එකට join වෙන්නේ කියලා. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ක්ලික් කරලා ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේකේ බලන්න මේකට ගියාට පස්සේ මම කරන courses එකේ විස්තර දින course content එක. ඒතර මේකේ දින මම පළවෙනි දවසේ මොනවද කරන්නේ දැන් මේ පළවෙනි දවසේ එක අපි කරලා ඉවරයි. ඒතර මේ වීඩියෝ එකත් මම මේකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒතර දෙවෙනි දවසේ මේ විදිහට දවස් 12 කෝස් එකක් මේ කියන්නේ. ඒතර මම කරන හැමදේම මම මේකට දාලා තියෙනවා. හරි. දැන් ඊට පස්සේ ඔයාලට කෝස් එකට ජොයින් වෙන්න තියෙන්නේ එන්රෝල් වෙන්න තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙතන තියෙන එන්රෝල් බටන් එක. හරි මෙන්න මෙතන තියෙන බටන් එක හරි ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ටැබ් මේ පොප් අප් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේකේ ඔයගලන්ට කරන්න තියෙනවා මෙන්න මෙතන pay now කියන එක ක්ලික් කරන්න. මේකෙදි පේනවා මේකේතර බැංක් ට්‍රාන්ස්ෆර් එකක් තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. මේ මගේ ඩීටේල්ස් වලට දැන් මෙතන තියෙන නමටයි දේවල් වලට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් තමයි මට කරන්න ඕනේ. බැංක් ට්‍රාන්ස්ෆර් එක කළා මෙන්න මෙතන තියෙන මේ payment slip එක මෙන්න මෙතන ඉඳලා අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඕනනම් කෝස් එකට ජොයින් වෙලා පස්සේ payment එක කරලා අර දැන් මම කෝස් එක ජොයින් වුණාට පස්සේ හම්බ වෙනවා පොඩි කෝඩ් එකක් පාස්වර්ඩ් එක. පස්සේ පාස්වර්ඩ් එක ගන්න පුළුවන් පස්සේ පේමන්ට් එක කරලා. ඊට පස්සේ ඔයගොල්ලෝ pay later එක ක්ලික් කරාම මෙන්න මේ වගේ තමයි එන්නේ. හරි දැන් අපි බලමු මම මෙතන pay now ක්ලික් කරලා ඊට පස්සේ බැංක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දාලා දැන් මෙතන මම දාලා තියෙන my BUC account එක තමයි මම දාලා තියෙන්නේ. ස්ලිප් දාලා ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරලා payment slip එක බලමු අප්ලෝඩ් කරලා මෙතන දාලා මෙන්න මෙහෙම ක්ලික් කරලා submit payment කියන එක ක්ලික් කරනවා. හරි ඊට පස්සේ ඔටෝමැටිකලිම ඔයාගේ dashboard එකට redirect වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයා join වෙච්ච course එක පේනවා. හරි ඊට පස්සේ මෙතන මේ අර විදිහටම පේනවා. ඊට පස්සේ දැන් ටිකක් වෙලා යනවා මේක දැන් ඔයගොල්ලෝ මේ PDF එකත් අප්ලෝඩ් කරලා ඉවරනේ. ඊට සේව් වුණාට මෙතන ඕනනම් ආයෙ අර විදිහටම පේනවා අප්ලෝඩ් කරන්න කියලා. ඒතර ඔයගොල්ලෝ ආයෙ අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ payment slip එක අප්ලෝඩ් කරා නම් බැංක් ට්‍රාන්ස්ෆර් කරලා අප්ලෝඩ් කරා නම් සාමාන්‍යයෙන් විනාඩි පැයක් වගේ ඇතුළත ඔයාලට මේ කෝස් එකට ඇක්සස් වෙන්න පුළුවන්. එහෙම වගේ බැරි වුණොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් මේකට payment එක කරලා මට slip එක WhatsApp එවන්න. ඒතර ඔයගොල්ලෝ payment එක කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. payment එක කරලා ඊට පස්සේ මම බල් එක approve වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන course එක ක්ලික් කරලා අර මම එවන password එක මෙතනින් type කරගන්න. ඊට පස්සේ මෙන්න මේක type කරලා මෙන්න මෙතන verify and open බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔටෝමැටිකලිම මේක ඔයයි course එක ඇතුළට මෙන්න මේ විදිහට redirect වෙනවා. ඊට පස්සේ ඒකෙත් පේනවා මුලින්ම course content එක. ඊට පස්සේ මෙන්න මෙතනින් පෙන්නනවා lesson. ඒ කියන්නේ දැන් මම දාලා තියෙන තාම lesson දෙකයි. ඒතර මේ විදිහට පල්ලෙහාට අර දවස ගානේ සතිය ගාන දාන lesson ටික ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් පල්ලෙහාට පේනවා. එතකොට මේ තියෙන්නේ මම පළවෙනි දවසේ අපි කරපු අපි පළවෙනිම පාඩම ඒකේ lesson එකත් මම මේකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒතර ඒකේ තියෙන PDF එකත් ඔයගොල්ලන්ට මෙන්න මෙතන ක්ලික් download කියන බටන් එක ක්ලික් කරලා download කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඒතර මේක ඔයගොල්ලන්ට කැමති වෙලාවක කැමති වෙලාවක මේ විදිහට වීඩියෝ බලන්න පුළුවන්.
ඒතර මේකේ PDF උත් කැමති වෙලාවක ඔයගොල්ලන්ට මේක බලලා ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් දැන් මේක හැමදාම ප්‍රැක්ටිකල් නේ කරන්නේ. ඒතර මේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. එතකොට මේකෙදි වෙන්නේ මම හැම බදාදා දවසකම මේකට වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඒතර මෙන්න මේ ඒතර ඔයගොල්ලන්ට මෙන්න මේ ලෙසන් පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට PDF එකත් මම අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති දවසක සාමාන්‍ය ඉරිදට කලින් පුළුවන් නම් හොඳයි. ඒතර මම දෙන කෝඩ් එක ටයිප් කරලා ඊට පස්සේ වීඩියෝ එක බලලා ඒ දේ මම මේ වීඩියෝ එකෙත් සම්පූර්ණ කෝස් එක මේ ඉගෙන ගන්න හැටි කරන හැටි දානවා. උගන්වනවා. ඒතර ඒක සම්පූර්ණ බලලා ඔයගොල්ලෝ මේ ගෙදර පුළුවන් වෙලාවක ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ හැම ඉරිදාවකම ලයිව් එකට ජොයින් වෙන්න. ඒතර ලයිව් එකේදී කරන්නේ අර දැන් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවනේ කෝඩ් එක එහෙම ටයිප් කරලා තව ඔයගොල්ලන්ට කැමති විදිහට ඒ කෝඩ් එක වෙනස්කම් කර ප්‍රැක්ටිස් කරලා බලන්න. ඊට පස්සේ ඒ කරන කෝඩ් එකේ මොනවා හරි අඩුපාඩු තිබිලා මොනවා හරි එක්ක රන් වෙන්නේ නැතුව හරි මොනවා හරි එරර්ස් පේනනම් අපිට ඉරිද පුළුවන් ලයිව් සෙෂන් එකේදී ඔය වගේ එක එක්කෙනාගේ තියෙන අඩුපාඩු ඊට පස්සේ තව මොනවා හරි ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් කතා කරන්න තමයි හැම ඉරිදාවකම සවස් 7ට රාත්‍රී 7ට තියෙන්නේ ලයිව් සෙෂන් එක. ඒතර ඒකෙදි පුළුවන් ඔයගොල්ලන්ට අර මගේ ප්‍රශ්න අහන්න ඉස්සරහට මොනවා හරි තේරෙන්නේ නැති දැන් තියෙනවා නම් ඒ දේවල් කතා කරන්න. ඒකෙදි පුළුවන් ලයිව් සෙෂන් එකේදී කතා කරන්න. මොකද මම ලයිව් සෙෂන් එකේදී වීඩියෝ එක කරගෙන මේ පාඩම කරගෙන යන්නේ. ඒකට හේතුව තමයි සමහරලාට දැන් ඕගොල්ලන්ට මතුවෙන ගැටලු ඒ වගේ ඊට පස්සේ ඕගොල්ලන්ට මොනවා හරි එකට තව අලුත් දේවල් ඇඩ් කරගන්නේ කොහොමද කියලා අපිට පාඩම කරන යන අතරතුරේ අපිට කතා කරගන්න බැහැනේ. ඒ හින්දා තමයි මම පාඩම කරන හැටි ඊට සරලව මම පාඩම කරන හැටි කෝඩ් එක වෙන්නේ මොනවාද ඒ හැමදේම කලින් කරන වීඩියෝ එක දාලා ලයිව් සෙෂන් එකේදී ඕගොල්ලොත් එක්ක ඕගොල්ලෝ තියෙන ප්‍රශ්න ගැටලු කතා කරගන්න ඉඩ තියාගත්තේ. මෙන්න මෙතන තියෙන about එකට ගිහිල්ලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මං ගැන විස්තර. දැන් මං පළවෙනි දවසේ ඕගොල්ලෝ ඉඳපු නැති කට්ටියට මේක බලා ගන්න පුළුවන්. මගේ ගැන විස්තර මං දාලා තිනවා. දැන් මං කියවනේ මම software engineer කෙනෙක් කියලා. ඊට පස්සේ මම එතකොට දැනට මං work from home එකේ USA company එකේ ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මගේ විස්තර බලා ගන්න මෙන්න මේකේ. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මගේ ඊට අමතරව මම කියවන මම ඉනෝවේෂන් කරපු ඒ කියන්නේ ඉන්වෙන්ටර් කෙනෙක් කියලා නවනුපෑම් කරුවෙක් කියලා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා මගේ ඒ කියන්නේ වැඩි විස්තර මං ගැන මොනවාද මම මොනවාද කරපු ඉනෝවේෂන් මම මොනවාද ජයග්‍රහණය කරපු තරංග. ඒතර මම මොනවාද ඒතර මේකේ තියෙන හැමදේම ජාතික සහ ජාත්‍යන්තර තරංග වල සහභාගී වෙච්ච තරංග ඊට පස්සේ මම මොනවාද ඒවෙන් ජයග්‍රහණය කළේ කියලා මේ හැම එකම විස්තර තියෙනවා. ඒ දවස්වල දැන් මම මේව කරේ මම යුනිවර්සිටි යන කාලේ ඉස්කෝලේ කාලේනේ. ඒතර ඒ කාලේ මේ පත්‍රවල ගියේවා ඒ හැම විස්තරේම හැම දෙයකම ඒ හැම විස්තරයම මේ වෙබ්සයිට් එකේ මම දාලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට ඕන නම් මේ ෆ්‍රී වෙලාවක මේ විස්තර බලන්න. ඒතර ඇත්තට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇයි මම මේ කෝස් එක කරන්නේ? ඒතර මට මොනවද තියෙන ස්කිල් එක අන්න ඒ වගේ හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ. තර මේ තියන්නේ මේ මංගුවන මං කොරෝණ කාලෙත් මං නවනිපයම් දෙකක් හෙදවා. තුර මේ තියන්නේ ඒක අපිට පොඩි තිබ්බා මේ කොරෝන දවස්සල තිබ පොඩි එක්සිබිෂන් එක එක්සිබිෂන්ට සහභාගී එක ම ඉනවේෂන්ද ඉදිරිපත් කරට පස්ස මේ තින එකට සහභාගවෙච්ච ඉනවේෂන් එක තුර ම එකට හැදුවේ දුරස්ත වෙදනලාවක්. දුරස්ත වෙදනලාවක් කියන්නේ ඒ දවස්සල අපි දන්නවන අපිට බඩිගුවන දැ මීටර දුරින්ති මීටර් ගන දුරින් තියාගෙන තමා අපි ඉන්න ඕන එකන අපිට කටක් වන්න බෑන මිනිසුත් එක්ක තුර අපිට කොරෝන හැදෙන හිද තොර ම හැදවා දැක ඩොක්ට මේ දුරස්ත වෙදනලා දැක ඩොක්ටස් ලට හ ගලට කරදන තුර ඒගොලට පේෂන් ලගේ ළඟට ගිහිල්ල වෙදනලාව තියල බලන්න බෑ තුර ම හැදවා දුරස්ත වෙදනලාවක් තුර ඒකෙන් පුළුවන් දුරඉඳලා දොස්තරට රෝගයාගේ හරදි ස්පන්දනය බලාගන්න තුර සද්ධය අහගන්න පුළුවන් දුරඉඳලා ඒ ඉනවේෂන් එක තමා ඔය COVID-19 වල එක්සිබිෂන් එකට මම ඉදිරිපත් කළේ. ඊට අමතරව මම ඉදිරිපත් කළා ඔටෝමැටික්. ඒ කියන්නේ ඔටෝමැටිකලි වතුර සහ සබන් අර මික්ස් වෙලා එන මැෂින් එකක්. ඒතර ඔටෝමැටිකලි ඕගොල්ලෝ අත තිබ්බට පස්සේ ඒ මැෂින් එක ඔටෝමැටිකලි ඔයගේ අත් දෙකත් හේතුණා. ඊට අමතරව කකුල් දෙකත් ඔටෝමැටිකලි සැනිටයිස් වෙන මැෂින් එකක් තමයි හැදුවේ. ඒතර මේ තියෙනෙත් මම ඔය ස්කූල් යන කාලේ සහභාගී වෙච්ච රොබටික්ස් තරංග ඉනෝවේෂන් තරංගවල විස්තර ඔයගොල්ලන්ට පුළුවන් මේ පත්‍රවල ගිය මොනවාද ඒ හැම විස්තරයක්ම මෙහෙම ක්ලික් කරලා බලා ගන්න.
හරි එතකොට මම මේ තියෙන මගේ වෙබ්සයිට් එක. එතකොට මම මේ වෙබ්සයිට් එකෙත් මගේ විස්තර මම දාලා දෙනවා. දැන් මේ තියෙන්නේත් මම කරපු ඉනෝවේෂන් සහ ප්‍රොජෙක්ට් ගැන. ඔයගලන්ට ඕන ක්ලික් කරලා ගිහිල්ලා එතකොට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ තියෙන මම කරපු ප්‍රොජෙක්ට්. හරි ඊට පස්සේ ඔයගලන්ට මොනවා හරි මේකේ කෝස් එකේ ගැන විස්තර තව වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් ඊට පස්සේ පේමන්ට් වල මොනවා හරි ඉෂුස් තියෙනවා නම් ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් දැන් ඔයගලන්ට මේකට ලොග් ඉන් තේරෙන්නේ නැත්නම් මොනවා හරි ඊට පස්සේ ලොග් එකේදී මොනවා හරි ගැටලු වගේ වෙනවා නම් අන්න ඒ දේවල් තියෙනවා නම් මට WhatsApp එකෙන් මට මැසේජ් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. ඒතර මම කියලා දෙන්නම් කොහොමද ඒ ඉෂුව එක විසඳගන්නේ. ඒ වගේ දේවල් අපිට කතා කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.